හරි අපිට ඊයේ රෙකෝඩින් එක පොඩ්ඩක් මගින් නතර කරන්න වුණා පොඩි හේතුවක් හින්දා. අපි කතා කරගෙන හිටියේ ලීස් පේමන්ට් කියන එකේ ලීස් පේමන්ට් එකට අදාළ වෙන කාරණාවල අන්තිම එක requirement of residual payment. residual payment එක කියන්නේ මොකක්ද කියලා තමයි කතා කරගෙන හිටියේ. හරි. residual payment කියලා කිව්වේ මම එතන බෝඩ් එකේ දාපු උදාහරණෙත් එහෙමම තියෙනවා. හිතන්නකෝ ඔයා මොකක් හරි වත්කමක් මිලදී ගන්නවා රුපියල් මිලියන 40ක් කල්බදු පදනම මත රුපියල් මිලියන 40ක් වත්කමක් කල්බදු පදනමට මිලදී ගන්නවා. හිතන්න ඔය කල්බදු කාලේ ලීස් ටර්ම් එක අවුරුදු 10යි. අවුරුදු 10 පාවිච්චි කරනකොට අනිවාර්යයෙන් මේ වත්කම ඩිප්‍රීෂিয়েට් වෙනවා. ඒ කියන්නේ වත්කම ෂේ වෙලා යනවා. වත්කම ෂේ වෙලා ඉවරලා අන්තිමට ඉතුරු වෙන අගයක් තියෙනවනේ. ඕකට අපි කියනවා රෙසිඩුවල් වැලියු කියලා. කියන්නේ ඉතුරු වෙන අගය. එතකොට දැන් ඔය වත්කම කල්බදු වත්කම කල්බදු පදනම මත ලබා දෙද්දී ලෙසෝට ඒ කියන්නේ කල්බදු වත්කමේ නීත්‍යානුකූල අයිතිකාරයට ඕනට කියන්න පුළුවන් ඔයා මේ වත්කම අවුරුදු 10ක් කල්බදු පදනම මත පාවිච්චි කරාට කමක් නැහැ. ඒ වෙයි අවුලක් නැහැ. හැබැයි අවසානයේ මට මේක අවුරුදු 10 අවසානයේ බාර දෙද්දී රුපියල් මිලියන 30ක්වත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙන එයා එක්ස්පෙක්ට් කරන රෙසිඩුවල් වැලියු එකක් තියෙනවා. රුපියල් මිලියන 30. අපි හිතමු අපි මේ වත්කම රුපියල් මිලියන 40ක් වටනා වත්කම භාවිතා කරනවා පාවිච්චි කරනවා. පාවිච්චි කළා අවුරුදු 10 අවසානයේ ෂෙයා වෙලා ඉතුරුලා තියෙන රුපියල් මිලියන 28ක් විතරයි වගේ කියලා. එතන මෙතන මිලියන 2ක මේ 2 මිලියන් වල අඩුවීමක් වෙලා තියෙනවා. ලෙසෝ අපේක්ෂා කරනවා මෙන්න මේච්චර වැලියු එකක් රෙසිඩුවල් වැලියු එකක් එයාට අන්තිමට හම්බෙයි කියලා. හැබැයි එයාට හම්බෙන්නේ මිලියන් 2ක් අඩුවෙන්. මෙන්න මේ වගේ අවස්ථාවක රෙසිඩුවල් වැලියු එක වෙනුවෙන් යම් පේමන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා. හරි? ඒත් එන්නේ එහෙම මෙන්න මේ අඩු වෙච්ච අගය වෙනුවෙන් කරන පේමන්ට් එක තමයි ඔය රෙසිඩුවල් පේමන්ට් කියලා කියන්නේ. හරි? එතකොට අපිට ඒක ගෙවන්න සිද්ධ වෙනවා අරයා බලාපොරොත්තු වෙච්ච අගයට වඩා අඩු අගයක් ආපු හින්දා. හරි. ඒක තමයි රෙසිඩුවල් පේමන්ට් කියලා කියන්නේ. මේ අපිට ඊයේ නතර කරේ ඔතනින් ඔයාලට පැහැදිලි ඇති. ඒ කියන්නේ සුන්බුන් අගයට වඩා දැන් සුන්බුන් අගය කියන්නේ මේ ඉතුරු අගයට වඩා අඩු අගයකට මේක ෂෙයා වෙලා හරි මොන හරි වෙලා මේ ෂෙයා වෙලා ඇත්තටම ගෙවිලා ගිහිල්ලා අඩු වෙලා තිබ්බොත් ලෙසෝ බලාපොරොත්තු වෙච්ච අගයට වඩා අඩු අගයකට මේක අවිල්ලා තිබ්බොත් එහෙම ඒ වෙනුවෙන් ගෙවන්න වෙන පේමන්ට් එක තමයි රෙසිඩුවල් පේමන්ට්. එතකොට ඔයාලට ඒක ලීස් පේමන්ට් එකක් විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ කතා කරන දින ටියුට් එකේ ඩිස්කවුන්ට් රේට් එක. හරි. මම ටියුට් එක දාන්න. ඩිස්කවුන්ට් රේට් කියන්නේ අතන මේ මෙතන මොකද්ද පොලි අනුපාතය කියන්නේ වට්ටම් අනුපාතය කියලා ගන්නෙ මොන වට්ටම් අනුපාතයද? මෙතන ප්‍රතිශතය පොලි ප්‍රතිශතයක් විතර ගන්නෙ මොන ප්‍රතිශතයද කියලා තමයි මේක තියෙන්නේ. කියලා තියෙනවා to discounting rate should be decided as follows. ඒ කියන්නේ මේ SLFRS 16ට අනුව කල්බදු වත්කම සම්බන්ධයෙන් අගයන් ගණනය කරද්දී accounting treatments කරද්දී ඒ අගයන් ගණනය කරද්දී භාවිතා කරන්න ඕනේ අනුපාත පොලි අනුපාතය පොලි ප්‍රතිශතයේ කීයද මොන අනුපාතයද භාවිතා කරන්න ඕනේ කියලා ඔන්න කියලා තියෙනවා. To discounting rate should be decided as follows. මේ පල්ලෙහ දීලා තියෙන විදිහට මේවා මේ discount rate එක තීරණය කරන්නලු. මෙතන අපිට discount rate එක තීරණය කරන්න පුළුවන් ආකාර ඒ කියන්නේ option දෙකක් දීලා තියෙනවා. හරි. පළවෙනි එක තමයි rate implicit in the lease if readily determinable. ඒ කියන්නේ මේ rate එක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ lessor ඇවිල්ලා කියනවා මේ මට මෙන්න මෙච්චර රේට් එකක් දෙන්න කියලා එයා ඩිටර්මයින් කරනවා. එයා කියනවා මට මේ ගාණ ඕනේ මෙහෙමයි කියලා. එහෙම වුණොත් ඒ රේට් එකට අපිට පුළුවන් මොනා කරන්නද? මේ අගයන් ගණනය කිරීම කරන්න. හරිද? හැබැයි සමහර වෙලාවල් වල එහෙම පැහැදිලිව රේට් එකක් කියන්නේ නැහැ. කල්බදු පදනමට කියන්නේ නැහැ කියන්නේ පැහැදිලිව රේට් එකක් හඳුනා ගන්න බෑ. හරිද? රේට් එක පැහැදිලිව හඳුනා ගන්න බැරි අවස්ථාවක කොහොමද accounting treatments කරන්නේ මොන රේට් එකද ඒකට පාවිච්චි කරන්නේ මොන ප්‍රතිශතයද පාවිච්චි කරන්න කියලා පල්ලෙහ දෙවෙනි පොයින්ට් එකෙන් දීලා තියෙනවා. පළවෙනි එක කියලා තියෙන්නේ මේ එහෙම එකක් කියලා තියෙනවා නම් පැහැදිලිව එහෙම රේට් එකක් දීලා තියෙනවා නම් ඒ දීලා තියෙන රේට් එක හැදෙන්නේ කොහොමද කියලා තමයි මේ පළවෙනි පොයින්ට් එකෙන් දීලා තියෙන්නේ. හරි. බලා ගන්නකො මේ මේක කියලා තියෙනවා rate implicit in the lease if readily determinable. The rate of interest that causes the present value of the lease payments and the unguaranteed residual value to equal the sum of the fair value of the underlying asset and any initial direct cost of the lessor. ඒ කියන්නේ lessor. ඒ කියන්නේ මෙතන මෙහෙමයි. දැන් කල්බදු වත්කමක් ලබා දෙනවා කියන එකේ තේරුම තමයි lessor ගාව තියෙන වත්කමක්. හරි. නීත්‍යානුකූල අයිතිකාරයා එයා ගාව තියෙන වත්කමක් අපි හිතමු මේ ඇසෙට් එකක් මේ ඇසෙට් එක
දෙනවා ලෙසීට. හරිද? මේ ඇසෙට් එක දෙනවා මෙයාට. ඊට පස්සේ මෙයා මේක පාවිච්චි කරනවා. හරිද? මෙයා මේක පාවිච්චි කරලා අවසානයේ කල්බදු කාලයේ අවසානයේදී කියන්නේ භාවිතා කරලා කල්බදු කාලයේ අවසානයේදී ඒ වෙනුවෙන් මේ වත්කමේ වටිනාකම භාවිතා අයිතිය right of use asset එක ROU එක ආපහු මෙයාට පේමන්ට් එක දෙනවා. හරි? මේක කල්බදු කාලයේ අවසානයේ මේක දෙනවා. හරිද? මේක භාවිතා කිරීම වෙනුවෙන් ROU එක ආපහු ගෙවනවා. හැබැයි මේක හම්බෙන්නේ අවුරුදු ගානකට පස්සේ. යම් අවුරුදු ගානක් ගත වුණාට පස්සේ. ඒ කියන්නේ කල්බදු කාලයේ අවසානයේදී හම්බෙන්නේ. කල්බදු කාලයේ අවසානයේදී හම්බෙනවා නම් ඔයාලට පැහැදිලි ඇති අපි හැමෝම දන්නවා ටයිම් වැලියු ඔෆ් මනි කියලා concept එකක් තියෙනවා. මුදලේ කාලයට අනුව වටිනාකම වෙනස් වෙනවා. ඒ කියන්නේ අද රුපියලක් අද තියෙන රුපියලක වටිනාකම තව අවුරුදු ගානකින් රුපියලක් වටින්නේ නැහැ. හරි? ඒ කියන්නේ මුදලේ වටිනාකම කාලයත් එක්ක අඩු වෙනවා. එතකොට ඔයා අද රුපියල් මිලියන 40ක් නම් අපි අර කලින් ගත්ත උදාහරණයක් ගත්තොත් රුපියල් මිලියන 40ක් අද කල්බත්තට ගත්තට හරිද? ලෙසෝ මෙයා මේ රුපියල් මිලියන 40ක් වටින වත්කම ලෙසීට දීලා ඒකේ ROU එක රුපියල් මිලියන 40ක්ම ආපහු අවුරුදු ගානකට පස්සේ හම්බුනොත් එමේ ඒක හරියන වැඩක් නෙවෙයි. එයාට අනිවාර්යෙන් රුපියල් මිලියන 40ට වඩා වැඩි අගයක් හම්බෙන්න ඕනේ. මොකද අද රුපියල් මිලියන 40ක් තව අවුරුදු ගානකින් රුපියල් මිලියන 40ක්ම වටින්නේ නැහැ. ඒක නිසා මේ 40ට සමාන වෙන ගානක් වටින්න නම් 40ට වඩා වැඩි අගයක් හම්බෙන්න ඕනේ. ඕක තමයි time value of TVM පාඩමේ අපිට තිබ්බේ ෆයිනෑන්ස් වල. right. එහෙනම් මෙයාට හම්බෙන්නේ මොකක්ද ඕනේ? මේ ROU එකේ present value එක හම්බෙන්න ඕනේ. present value එක තමයි තව අවුරුදු ගානකින් ආපස්සට හම්බ වෙන්න ඕනේ. ඇයි present value එක හම්බ වෙන්න ඕනේ කියන එක තමයි මම මේ දැන් කිව්වේ. පැහැදිලි ඇති. තව අවුරුදු ගානකින් මේ ROU ඒ කියන්නේ right of use asset එකේ value එක ROU value එක ඒ අද වටින ප්‍රමාණයම වටින්නේ නැහැ. එහෙනම් තව ටික දවසක් ගියාට පස්සේ තව අවුරුදු ගාණක් කල්බදු කාලේ ගත වෙලා ඉවර වුණාට පස්සේ හම්බෙන්න ඕනේ මේකේ present value එක. එතකොට මේ ROU කියන එක හැදෙන්නේ කොහොමද? ඒක ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. මේ මෙතන කියනවා the rate of interest that causes the present value of the lease payments and the unguaranteed residual value. අවසානට හැම්බෙන්නේ මම මේ ROU කියන එක පොඩ්ඩක් අයින් කරන්නම්කෝ. දැන් මෙතන කියලා තියෙන වචන දෙක දාගන්නම්කෝ. අවසාන කල්බදු කාලේ අවසානයේ හම්බෙන්නේ මෙන්න මේ දෙක. මොකද්ද? වත්කම භාවිතා කිරීම වෙනුවෙන් හම්බෙනවා. එයාට ලීස් පේමන්ට්ස් හම්බෙනවා. හරි. ඒ කියන්නේ ලෙසී විසින් ලෙසෝට කරන ගෙවීම් ලීස් පේමන්ට්ස් ටික හම්බෙනවා. ඕකත් එක්ක වත්කම භාවිතා කරලා වත්කමේ රෙසිඩුවල් වැලියු එක ඒ කියන්නේ වත්කමේ ඉතිරි අගය තියෙනවනේ. ඕකත් හම්බෙනවා. හරි. ඒ කියන්නේ සල්ලි වලින් නෙවෙයි වත්කම ඉතුරු වෙලා තියෙනවා යම් වගේක්. ඒ අගේ එයාට ආපහු හම්බෙනවනේ. මෙන්න මේ දෙක තමයි කල්බදු කාලයේ අවසානයේදී හම්බ වෙන්නේ. මොකද්ද? ලීස් පේමන්ට් එක හම්බ වෙනවා, රෙසිඩුවල් වැලියු එක හම්බ වෙනවා. ඔය දෙකේම එකතුව තමයි කල්බදු කාලයේ අවසානයේ ආපහු ලෙසෝට හම්බෙන්නේ. ලෙසෝ දෙනවා ඇසෙට් එකක් ලෙසීට. එයා ඒක කල්බදු කාලේ පුරාවටම භාවිතා කරනවා. භාවිත කළ අවසානයේ ආපහු ලෙසෝට හම්බෙන. ඒ කියන්නේ අයිතිකාර නීත්‍යානුකූල අයිතිකාරයට හම්බ වෙන්නේ මේකේ ලීස් පේමන්ට් එකයි රෙසිඩුවල් වැලියු එකයි දෙක විතරයි. හැබැයි කල්බදු කාලයේ අවසානයේදී මේ අගයන් දෙක හම්බ වෙනවා නම් ඔයාට මේ අගයන් වල කියන්නේ අගයන් වල ඔයාට මේ අර මුලින් කල්බද්දට ලබා දෙද්දි තිබ්බ වටිනාකම හම්බෙලා හරියන්නේ නැහැ. ඔයාට හම්බෙන්න ඕනේ ඒකේ මොකක්ද? present value එක. ඒ කියන්නේ වර්තමාන අගය තමයි හම්බෙන්නේ. මොකද තව අවුරුදු ගානකින් ඊට වඩා වැඩි අගයක් තමයි මේ අනිවාර්යෙන් ලැබෙන්න ඕන. ඒක නිසා present value of lease payments plus residual value තමයි අවසානට හම්බ වෙන්න ඕන. හරිද? හැබැයි මෙහෙම කතන්දරයක් තියෙනවා. මෙතන මේ දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ මොකේදද? මේ දෙක එකතුව සමාන වෙන්න ඕනේ ඒ අදාළ වත්කමේ fair value එකට. ඒ කියන්නේ සාධාරණ අගයට. සාධාරණ අගය කියන්නේ මොකක්ද කියලා අපි LKS 16 කතා කරා. වෙළඳපොළ සහභාගියන් දෙන්නෙක් අතර ඇති වෙන ක්‍රමානුකූල ගණන්දෙනුවකදී වත්කමක් පුවමාරු වෙන අගයනේ. හරි? මේ එතකොට මේ දෙක සමාන වෙනවා to equal to the sum of the fair value plus fair value of underlying asset and initial direct cost. අන්න ඔන්න ඔය දෙකට සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙම හරියට ෆෝමියුලා එකක් ලියලා පෙන්නුවොත් එහෙම ෆෝමියුලා එක කියන්නේ මේ වාක්‍යයේ තියෙන මෙන්න මේ කතන්දරේ. හරිද? කල්බදු කාලයේ අවසානයේදී ලෙසෝට ආපහු ලෙසීගෙන් හම්බ වෙන්නේ ලීස් පේමන්ට්ස් වලයි ඊළඟට රෙසිඩුවල් වැලියු එකක් ඉතුරුලා තියෙනවා නම් ඒකෙයි මෙන්න මේ දෙකේ present value එක. හරිද? මේ දෙකේ present value එක තමයි හම්බෙන්නේ. හැබැයි මෙහෙම හම්බෙන එක
සමාන වෙන්න ඕනේ මොකක්ද? ඒ අදාළ වත්කමේ fair value. මේ අකුරු වර්ධනයව ගණන් ගන්න එපා. මම දැක්කා ඊ වීඩියෝ එකෙත් ලෝ කියද්දි LAW දාලා තිබ්බා. LOW වෙන්න ඕනේ ඒක. fair value of asset. ඒ කියන්නේ underlying asset එක වෙන්න ඕනේ. මේකත් එක්ක මේක ධන residual payments. ඒ කියන්නේ sorry initial direct cost. residual payments කියන කලින් කතා කරපු initial direct cost. initial direct cost කියලා මෙතන තියෙන වචනයක්. ඔන්න බලන්න ඕන ටියුට් එකේ. මේ තියෙන initial direct cost. initial direct cost කියලා කියන්නේ දැන් ওই කල්බදු පදනමට වත්කමක් ලබා දෙද්දී සමහර අවස්ථාවල ලෙසෝට ඒ කියන්නේ වත්කමේ භාවිතය ඇති වත්කමේ නීත්‍යානුකූල අයිතිකාරයාට හරිද කල්බදු ණය හිමියට මෙන්න මෙයාට දරන්න සිද්ධ වෙනවා සමහර විට වියදම් කීපයක් එකක් හෝ දෙකක් හෝ කීපයක් හරි මොන වගේ වියදම් සාමාන්‍යයෙන් ඔහොම ගෙවන්න වෙනවා මේ දැන් ලෝය කෙනෙක් වගේ අල්ල ගන්න සිද්ධ වෙනවා නම් මේ මොනවටද මේ වත්කම කල්බද්දට ලබා දීමේ ප්‍රොසෙස් එකට ලෝය කෙනෙක්ව සෙට් කරගෙන එයා හරහා තමයි නම් මේක ලබා දෙන්නේ එයාට ගෙවන්න සිද්ධ වෙනවා අපි කියනවා ලීගල් ෆීස් හරි ලෝයට කීයක් හරි දෙන්න සිද්ධ වෙනවා එහෙම නැත්නම් රජයට බලපත්‍රයක් ගන්න වෙනවා මොකක් හරි එහෙම කතන්දරයක් තියෙනවා නම් එතන ලීගල් ෆී එකක් යනවා ඊළඟට මේ කල්බදු වත්කම අපි හිතමු බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි මේ ලෙසිව හොයාගෙන එයාට බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි දෙන්නේ. එතකොට කල්බදු වත්කම කල්බදු පදනමට ලබා දෙන්න බ්‍රෝකර් කෙනෙක් අල්ලගත්තොත් එහෙම එයාට බ්‍රෝකර් ෆීස් ගෙවන්න සිද්ධ වෙනවා. අකුරු හරියට දන්නේ. මෙතන හරි ෆීස් එහෙම නැත්නම් කමිෂන්ස් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ වත්කමේ සම්පූර්ණයෙන් එයාට ආපහු හම්බෙන්න ඕනේ මේ ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට් වලයි ඒ වත්කමේ සාධාරණ අගයයි ඒ දෙකට සමාන වෙන ලීස් පේමන්ට් වල රෙසිඩුවල් වැලියු එකලේ වෙලයි ඒ දෙකේ අගේ ඒ අගයන් දෙකේ ප්‍රසන්ට් වැලියු එකක් හම්බ වෙන්න ඕන. පැහැදිලි ඇති. මොකද එහෙම හම්බෙන්නේ නැත්නම් තේරුමක් නැහැ මේ වත්කම කල්බදු පදනමට ලබා දෙන එකේ තේරුමක් නැහැ. හරි. ඉතින් මේ වාක්‍යය කියලා තියෙන ඔන්න ඔය කතන්දරේ. හරි. අවසානයේට කල්බදු කාලයේ අවසානයේ ලෙසි ලෙසෝට ආපහු ගෙවන්න ඕනේ. එයා ලෙසි විසින් ලෙසෝට ගෙවපු ලීස් පේමන්ට් වලයි රෙසිඩුවල් වැලියු වලයි ප්‍රසන්ට් වැලියු එක මෙන්න මේ අගයන් දෙකට සමාන වෙන අගයන් දෙකක් sorry මෙන්න මේ අගයන් දෙකට සමාන අගයක් මේ ගෙවන්න ඕන. හරි. ඒ කියන්නේ වත්කමේ සාධාරණ අගයයි ඒ වත්කම කල්බදු පදනමට ලබා දෙන්න ගියපු පිරිවැයයි අන්න ඒ දෙකේ එකතුවට සමාන අගයක් තමයි ඒ ආපහු ගෙවලා ඉවර වෙන්න ඕන. හරි. එතකොට එහෙම මෙන්න මේ ප්‍රසන්ට් මෙන්න මේ දෙකේ එහෙම සමාන වෙන ප්‍රසන්ට් වැලියු එකක් එන අගයක් තියෙනවානේ. ඒ කියන්නේ වත්කමේ සාධාරණ අගයටයි ඒ වත්කම කල්බදු පදනමට ලබා දෙන්නයි ලබා දෙන්න ගියපු පිරිවැයටයි මේ දෙකේ එකතුවට අපි කියමුකෝ A කියලා. හරිද? මෙන්න A කියන අගය සමාන වෙනවා මේ ලීස් පේමන්ට් වල රෙසිඩුවල් පේමන්ට් වලයි මේ දෙකේ එකතුව අපි කියමුකෝ මේ B කියලා. හරි. එහෙනම් මෙන්න මේ present value of B. හරිද? එතකොට මේ B ගේ present value එක එන මෙතනට මෙන්න මේ අගේ හදාගන්න අවශ්‍ය වෙන පොලි ප්‍රතිශතයක් තියෙනවානේ. අන්න ඒ පොලි ප්‍රතිශතය තමයි ගන්න ඕනේ මේ කල්බදු වත්කම් ඉදුම් ගත කරනකොට පොලි ප්‍රතිශත විදිහට ගන්න ඕනේ මේක. හරිද? AB කොහෙන්ද කියලා දාගන්න බෑ නම් අර නිකන් කොහොම දාගන්න මෙන්න මේ present value එක හැදෙන මේ interest rate එක තමයි එන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙතන present value එක මේ දෙකේ present value එක හැදෙන interest rate එක තමයි rate එක වෙන්නේ. හරි? කියන්නේ පොලි ප්‍රතිශත විදිහට ගන්න ඕනේ ඒක. හරි. ඕගොල්ලෝ ඕන මෙහෙම note එකක් දාගන්න. ඕන මෙතනින් දාගත්ත හැකි. මෙතන present value එක හැදෙන interest rate එක කියලා මොකක් හරි දාගන්න ඕන. හරි. දැන් ඔය කිව්වේ පළවෙනි පොයින්ට් එක. ඒ කියන්නේ rate implicit in the lease if readily determinable. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ අගයන් හරියට හඳුනා ගන්න පුළුවන් නම්. එහෙම නැත්නම් එසෝ විසින් කෙලිම පොලි ප්‍රතිශතයක් නියම කරලා තියෙනවා නම් ඒ ප්‍රතිශතය හැදිලා තියෙන්නේ මෙහෙම. එහෙම නැත්නම් එයා එහෙම කියලා නැත්නම් මේ අගයන් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නම් මේවට මෙහෙම බලලා කැල් කරලා ඉන්ට්‍රස්ට් රේට් එකක් කියන්න පුළුවන්. හරි. හැබැයි මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් ලීස් පේමන්ට්ස් ඒ කියන්නේ තනිකර ආපස්සට කැල්කිරිල්ලක් වගේ මේක තියෙන්නේ. ලීස් පේමන්ට්ස් බලලා ඊට පස්සේ රෙසිඩුවල් වල කීයක් විතර මේවා එස්ටිමේට් කරලා
ඒ දෙක එකතු කරලා ඒකේ ප්‍රසන්ට් වැලියු එක සමාන වෙන්න ඕන වත්කමේ සාධාරණ අගයට සහ ඒ වෙන දරු පිරිවැයට. ඊට පස්සේ ඒ දෙක සමාන වෙන පොලි අනුපාතය තමයි ගන්න ඕන. ඒක ටිකක් සංකීර්ණයි. හරිද? මේක ලේසියෙන්ම කරන්න පුළුවන් මීට වඩා ඒ දැන් ඔය පොලි අනුපාතය හොයාගන්න එක දැන් මෙහෙම මේ ඉන්ට්‍රස්ට් රේට් එක හොයාගන්න එක සංකීර්ණයි නම් කරන්න පුළුවන් ඕන නම් මේ ලියාගත්ත නැති අය වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න ෂේප් එකේ. එහෙම හොයාගන්න බැයි නම් හරි සරලයි මෙහෙම ක්‍රමයක් තියෙනවා. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක කියනවා otherwise එහෙම නැත්තම් incremental borrowing rate. ඒ කියන්නේ දැන් ඔය කල්බදු පදනමට වත්කමක් ලබා ගන්නවනේ. ඒ ලබා ගන්න වත්කම හිතන්නකො ලෙසි විසින් කල්බදු පදනමට ගන්නෙ නෑ. එයා ඒ වත්කම මිලදී ගන්න පොලියක් මේ පොලියක් සහිත ණයක් ලබා ගන්නවා. හරිද? ඒ කියන්නේ පොලි සහිත ණය අනිවාර්ය ණයට පොලියක් තියෙනවා. පොලියක් සහිත ණයක් ලබා ගන්නවා නම් ඒ ණය වෙනුවෙන් එයාට ගෙවන්න සිද්ධ වෙනවනේ යම් පොලි අනුපාතයක්. අන්නේ පොලි අනුපාතය පාවිච්චි කරන කල්බදු වත්කමේ ගිණුම්ගත කරද්දී පොලි අනුපාතයේ විදිහට. ඒක තමයි මෙතන කියන්නේ. බලන්න. otherwise ඔය ටියුට් එක පේනවනේ. පේනවා. otherwise incremental borrowing rate ඒ කියන්නේ the rate of interest that a lessee would have to pay to borrow over a similar term and with a similar security the funds necessary to obtain an asset or of a similar value to the right of use asset in a similar economic environment. හරි. ඒ කියන්නේ අර විදිහට පොලි අනුපාතය හොයාගන්න බැයි නම් හරි අර කලින් කියපු විදිහට පොලි අනුපාතය හොයාගන්න බැයි නම් ඕගොල්ලෝ මෙන්න මේ පොලි අනුපාතය භාවිතා කරන්න ඕනේ. මොන පොලි අනුපාතයද? rate of interest that the lessee would have to pay. ඒ කියන්නේ lessee විසින් ගෙවිය යුතු ගෙවන්න සිද්ධ වෙන පොලි අනුපාතය මොනවා වෙනුවෙන්ද? to borrow over similar term. ඒ කියන්නේ කල්බදු කාලේ අවුරුදු 10යි නම් අවුරුදු 10කට ගෙවන්න ණයක් ගත්තා නම් අන්න similar term. හරිද? එකම කාල පරිච්ඡේදයකට and with a similar security. ඒ ආරක්ෂාව ඒ විදිහටම. හරි? similar security. ඊළඟට funds necessary to obtain an asset of a similar value. එකම ඒ අගයමයි. ඒ කියන්නේ එකම අගයක් සහිත වත්කමක්. similar value. to the right of use asset in a similar economic environment. මෙන්න මේ condition 4. similar economic environment. හරි. ඔන්න ඔය කාරණා 4. හරිද? මේ හතරම සමාන වෙන බෝඩ් එකේ දාලා තියෙන similar term එකක් වෙන්න ඕන, similar security, similar value, similar economic environment. ඒ කියන්නේ කල්බදුවත්කම කල්බදු පදනමට ගන්නවා නම් ඒ වෙනුවෙන් ගෙවන්න වෙන පොලි අනුපාතය පැහැදිලිව හොයාගන්න බැයි නම් ඒ වත්කමම ඒ අගය සහිත වත්කම ඒ අගයම තියෙන්න ඕනේ. ඒ වගේම ආරක්ෂාවක් තියෙන්න ඕනේ. ඒ කාල පරිච්ඡේදයෙන් අවුරුදු 10කට කල්බද්දර ගන්න හැදුවා නම් අවුරුදු 10කට ණයට ගත්තොත් කොහොමද? කාල පරිච්ඡේදය. ඒ ආර්ථික තත්ත්වය මේ කියන්නේ උද්දමනය පොලි අනුපාතය වගේ මේ ආර්ථික පරිසර කාරණා ඒ විදිහටම තියෙනකොට ණයක් ගත්තොත් ඒ ගන්න ණය වෙනුවෙන් ඔයාලට ගෙවන්න සිද්ධ වෙන යම් පොලි අනුපාතයක්. ඒ පොලි අනුපාතය තමයි භාවිතා කරන්න ඕනේ කල්බදු පදනමට වත්කමක් මිලදී ගද්දි පොලි අනුපාතය පැහැදිලිව හොයාගන්න බැයි නම්. හරි. ඕක තමයි ඉතින් ඩිස්කවුන්ට් රේට් එක කියලා මෙතන විස්තර කරලා තියෙනවා. මම වචනෙන් වචන හැම වචනයක්ම පැහැදිලි කරා. මේ සරලව ගියොත් මෙහෙම හිතන්න ඔයාගේ බිස්නස් එකට ලොරියක් ගන්න හදනවා. ලොරිය ගන්නේ කල්බදු පදනමට. ඒ කියන්නේ ලීස් කරලා ගන්න හදන්නේ. හැබැයි ලීස් කරලා ගන්න හදනකොට මේකේ ඩිස්කවුන්ට් රේට් එකක් හරියට හොයාගන්න බැයි නම් ඔයා බලන්න ඕනේ ඒ ලොරියම ඒ ආර්ථික තත්ත්වයෙන්ම ඒ කාල පරිච්ඡේදයටම ඒ කියන්නේ කල්බදු කාලයට සමාන කාලයක් සඳහාම සල්ලි වලට එකපාර ගන්නවා නම් ඒ වෙනුවෙන් ණයක් කරන් සල්ලි යොදවනවා නම් ඒ ණය වෙනුවෙන් ගෙවන්න වෙන පොලි අනුපාතය භාවිතා කරන්න පුළුවන් කල්බදු වත්කමේ පොලි අනුපාතය ගන්න එක සඳහා. කියන්නේ කල්බදු වත්කමේ වටිනාකම් ලීස් පේමන්ට්ස් කැල්කියුලේට් කරන්න මේ අනුපාතයම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔයාලට පැහැදිලි ඇති මම වචන හැමදේම කියලා දුන්නා ඕන. ඊළඟට accounting for lease in the books of lessee. මේ ටික තමයි වැදගත්ම. ඇත්තම කිව්වොත් මෙච්චරලා කතා කරේ theory. එතකොට ගණන් හදන්න ඕන වෙන්නේ මෙතනින් එහා ටික එහෙමයි කියලා theory නොබලා ඉන්න එපා. මේ theory වල සමහර කොටස් ගණන් හදන්න ඕන වෙනවා. හරි. බලන්න ටියුට් එක මේක කියනවා පේනවනේ. හරි. Initial recognition and measurement. Lessee
The lessee are required to initially recognize a lease liability for the obligation to make lease payments and a right of use asset for the right to use the underlying asset for the lease term. The lease liability is measured at the present value of the lease payments. අන්න මේ ඉතින් මේකේ මහලුකොට මම කියන්න යන්නේ නැහැ ටී ගිනුම් ගහ ගහ එහෙම කරන්න හදන්නේ නැහැ හේතුව මේ මොකද අපි A level කාලේ ඇති වෙනකන් මේවා හැදුවා කල්බදු මේවා ගිනුම් ගත කරා ඔයාලට මතක ඇති පොඩ්ඩක් මේ ඕනනම් මතක් කරන්න කල්බදු පදනමට මොකක් හරි වත්කමක් මිලදී ගත්තාම අපි A level කාලේ කරේ ඕකේ මේ පොලියයි ප්‍රින්සිපල් ඉන්ට්‍රස්ට් එකයි ප්‍රින්සිපල් වැලියු එකයි මේ වෙනම ගත්තා මූලික ගෙවීම අඩු කරලා ඒ කියන්නේ වත්කමේ කල්බදු වත්කමේ වටිනාකමක් දෙනවා ඊට පස්සේ ඕකේ මූලික ගෙවීම අඩු කරනවා මූලික ගෙවීම අඩු කරාට පස්සේ කල්බදු වගකීම් එනවා කල්බදු වගකීම් වල අපිට දෙනවා මේ මොකද්ද වාරිකය කීයද කියලා ඊට පස්සේ ඩිස්කවුන්ට් රේට් එකක් දෙනවා ඊට පස්සේ අපි ප්‍රින්සිපල් වැලියුස් ටික ඉනිෂියල් මේ සෝරි ඉන්ට්‍රස්ට් එකයි වෙනම වෙන් කර ගන්නවා ඊට පස්සේ මේ අවුරුද්දේ ගෙවපු ප්‍රමාණය හැර ඉතුරු ටික කල්බදු ඉතුරු ටිකෙනුත් දෙකට වෙන් කළා දැම්ම මතකද ලබන අවුරුද්ද ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත ගෙවන්න තියෙනවා නම් ඒ ටික ජංගම වගකීමක් ඊට පස්සේ ටික ජංගම නොවන කල්බදු වගකීමක් විදිහට දැම්මා මේ අවුරුද්දේ පොලිය දැම්මා වියදමක් විදිහට ඉතින් ওই ටික තමයි දැම්මේ හරි මේ අවුරුද්දේ ගෙවපු ටික මුදල් වලින් කොහොමත් අඩු වෙලා තියෙනවා සමාගම් ගල්පිලා අපි ඒක මුදල් වල කොහොමත් අතුරත් වෙලා තියෙනවා කියලා ගත්තා ඔය ටික තමයි ඉතින් මේ තිබ්බේ. හරි. එතකොට මං මහා ලොකුවට අර ටීගිනුම් ගහ ගහ එම කියන්න අවශ්‍ය නැහැ. ඒ ලෙවල් තිබ්බ හින්දා මේකේ අලුතෙන් තියෙන ටික කියන්න. හරි. එතකොට අපි මෙතන කිව්වා මේ ප්‍රසන්ට් වැලියු එකට තමයි මේවා හදන්න කියලාත් කිව්වා. හේතුවත් කිව්වා. අපි එහා පැත්තට කෙලින්ම මාරු වෙමු. බලන්න right of use the asset. හරි මම දාන්නම් ටියුට් එක. right of use the asset. The right of use asset is initially measured at the amount of the lease liability adjusted for lease prepayments, lease incentives. මේ right of use asset කියලා කියන්නේ භාවිත අයිති ඇති වත්කම. ඇත්තම කිව්වොත් අපිට උසස් පෙළට තිබ්බේ නෑ මෙව්වා. මොනවත් තිබ්බේ නැත්නම් මේ right of use asset එක calculate කරන්න කොහොමද කියලා අපිට තිබ්බේ නෑ. අපිට තිබ්බේ භාවිත අයිති ඇති වත්කමේ වටිනාකම ආච්චර කී කියලා දෙනවා. ඉතින් අපිත් කඩපාඩම් ගණන් ගිහින් දානවා. හරි. එතකොට භාවිත අයිති ඇති වත්කමේ වටිනාකම 70ම හැදෙන්නේ කොහොමද? value of right of use asset. මෙන්න මේක හැදෙන විදිය දීලා තියෙනවා ස්ටෑන්ඩඩ් එකේ. අපි බලමු මේක හැදෙන්නේ කොහොමද කියලා. මේක හැදෙනවා කියන්නේ මේක measured at the amount of the lease liability adjusted for lease prepayments, lease incentives. adjusted for කියලා කියන්නේ lease liability එක හදා ගන්න ඕනේ. හැබැයි lease liability එක හදද්දී ඒව adjust කර ගන්න ඕනේ ඒ වෙනුවෙන් හම්බෙච්ච lease prepayments. ඒ කියන්නේ ඒ වෙනුවෙන් කියමු ගෙවි. හරිද? ඊළඟට මේ prepayment කියලා කියන්නේ අතරම මේ මොකද්ද initial payment එක. හරිද? initial payment කියන්නේ දැන් අපිට ඒ කාලේ ඔක තිබ්බ down payment කියලා තිබ්බා. ඒ කියන්නේ මොකද්ද මේ මූලික ගෙවීම. හරිද? මූලික ගෙවීම. ඊළඟට මූලික ගෙවීම කියන්නේ තේරෙන්නේ නැත්නම් හිතන්නකො රුපියල් මිලියන 10ක 10 මිලියන් ඇසෙට් එකක් තියෙනවා. ඔයාට මේක එකපාර කල්බදු පදනමට ලබා දෙන්නේ නැහැ. ඔයාට දෙන මුලින් 3 මිලියන් ගෙවලා ඉන්න අන්න ප්‍රීපේමන්ට් එක. හරිද? මේක තමයි ප්‍රීපේමන්ට් එක. ඔයා කලින් ගෙවන්න ඕනේ කරා. ඕකටම කියනවා ඩවුන් පේමන්ට් කියලා. හරි? ඒකත් දාගන්නකො නැත්නම් ආයේ මේ ගණන් වල ඕක සෙට් වුණොත් එහෙම අපරාධේ ලකුණු. ඊට පස්සේ ඉතුරු 7 මිලියන් තමයි මොකක්ද ලීස් ලයබිලිටි එක. ලීස් ලයබිලිටි එක. හරි. ඉතින් ලීස් ලයබිලිටි එක මේවත් එක ඇඩ්ජස්ට් කරලා ගන්න කියලා තමයි කියන්නේ. දැන් කල්බදු පදනමට රුපියල් මිලියන 10ක වටිනාකමක් සහිත කල්බදු වත්කමක් මිලදී ගත්තා කියපුවාම ඒකට මේක ඇඩ්ජස්ට් කරලා ගන්න. ඒක ඇත්තට මේක අඩු කරලා මෙන්න ඇඩ්ජස්ට් කරා මේ. මම මේක ඇඩ්ජස්ට් කරා මෙන්න. ඉන්න තුනක් දාගත්තා න ඇඩ්ජස්ට් කරා. ඇඩ්ජස්ට් කරලා ගන්නලු මේ ප්‍රීපේමන්ට්ස් ටික. හරි. ඊට පස්සේ ඔන්න එනවා ලීස් ලයබිලිටි එක. හරි. ඊළඟට මේ මොකද්ද prepayments and lease incentives. හරි. lease incentives අන්න ඒකත් මේකට ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඒතකොට lease incentives කියන එක මොකද්ද? ඇත්තම කිව්වොත් මේක ඇඩ්ජස්ට් කරලා ගන්න කියන්නේ මේ දෙක right of use asset එකට මේ දෙකේම එකතු වෙන්නේ මේක වෙනමයි මේක වෙනමයි ඇඩ්ජස්ට් කරනවා කියන්නේ ඒකයි. කියන්නේ රුපියල් මිලියන 3 වෙනමයි 7 වෙනමයි වෙනම හඳුනාගෙන තමයි මේක දාන්න ඕනේ. ඒකයි එතන කියන්නේ. ඇත්තම කිව්වොත් මෙතන හැදෙන්නේ value of right of use asset එක හැදෙනවා. අපි දාමු prepayments.
ප්‍රීපේමන්ට්ස්. මම මේක මේ පල්ලෙහාට හදන්න. මට හරහට හදන්න මේ හරහට හදන්න මේ හරහට ලියන්න ඉඩක් නැහැ. හරිද? මේව දාමු. ලීස් ප්‍රීපේමන්ට් එක. ඒ කියන්නේ මුලින්ම කරන ගෙවීම. ඔන්න ඕකට ඔක එකතු වෙනවා. ඔකට එකතු වෙනවා ඉතුරු වෙන ලීස් ලයබිලිටි. දැන් අර 10 මිලියන් ඇසෙට් එකේ හරිද? ඇඩ්ජස්ට් කරනවා කියලා කියන්නේ මේ දෙක වෙන වෙනම හඳුනා ගන්නවා කියන එක. හරිද? මේ ඊළඟට ලීස් ඉන්සෙන්ටිව්ස්. ලීස් ඉන්සෙන්ටිව්ස් කියලා කියන්නේ ඉන්සෙන්ටිව්ස් කියලා කියන්නේ මේ අර අද අපි කියන්නේ මම අර කලින් වීඩියෝ එකේ කිව්වේ කල්බදු වත්කම් මිලදී ගැනීම දිරි ගන්නනවා. කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලට අවුරුදු 10කට කල්බදු කාලය ලබා දෙන කියන්නේ කල්බදු කාලය අවුරුදු 10යි නම් ලෙසෝ කියනවා ලෙසීට ඔයාට කියනවා මම නම් කල්බදු නැහැ මම ඔයාට කියනවා ඔයා අවුරුදු 10ම ගෙවන්න ඕනේ නැහැ. මම පළවෙනි මාස 6 ඔයාට නිකන් ෆ්‍රී දෙන්නම්. නැත්නම් පළවෙනි අවුරුද්දටම මට එපා. අර්ථ. මම එහෙම කිව්වම ඔයා ඒ කල්බද්දේ වත්කම් මිලදී ගන්න දිරි ගැන්වෙනවා. හරි. ඔයා ඉන්ස්පයර් වෙනවා මේ අම්මට සිරි පළවෙනි අවුරුද්දම ෆ්‍රී. එහෙනම් මම මේක ගන්න ඕනේ. අන්න දිරි ගැන්නේ. එහෙම නැත්නම් සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. හිතන්නකෝ ඔයා මේ බිල්ඩින් එකක් අලුතෙන් කල්බදු පදනම මත ලබා ගන්න ලීස් කරලා ගන්නවා. හරි. එතකොට බිල්ඩින් එකේ තින්ත ටික ගා ගන්න කියලා අර මිනිස්සු ඇවිල්ලා රුපියල් 80000ක් විතර දීලා යනවා. ඔයා මහත්තයා මේ තින්ත ටික ගා ගන්න මේ සල්ලි වලින්. ඒක මම ඔයාට දෙන පොඩි මේකක් මේ ඉන්සෙන්ටිව් එකක්. ඌ කියන්නේ ඉන්සෙන්ටිව් එකක් කියලා. ඒක ලීස් ඉන්සෙන්ටිව් එකක් ඇත්තටම. හරි. දිරි ගැනීමක්. හරි. තින්ත ටික ගාලා බඩු ටික අරගෙන හදා ගන්න. ඔයා වරින් බල්බ් එහෙම පිච්චිලා දෙනවා. ෆෑන් කැඩිච්ච ඒවා ඔය සල්ලි ටිකෙන් ඔයා හදාගෙන වැඩේ කරගන්න කියලා දෙනවා. අන්න ලීස් ඉන්සෙන්ටිව්ස්. එතකොට right of use asset එකේ value එක කැල් කරද්දී අපි ඔය lease incentives අඩු කරන්න ඕනේ. හරිද? මේ අඩු කරන item එක මම අන්තිමට දාන්න. මේ ඊට අමතරව තවත් දේවල් ටිකක් එකතු වෙනවා. බලන්න දෙවෙනි point එක root එකේ. Received the lease's initial direct cost. අන්න. initial direct cost අපිට කලිනුත් හම්බුණා. ඒ කියන්නේ මේ වත්කම මේ කියන්නේ ලෙසී මේක භාවිතා කරනකොට එයාට සමහර විට මේ වත්කම කල්බදු පදනමට ලබා ගැනීම වෙනුවෙන් යම් වියදමක් කරන්න සිද්ධ වෙනවා. හරියට නිකන් අර ලෙසෝගේ පැත්තෙන් අපි කලින් කිව්වා වගේ සමහරට මේ විදිහෙන් මේ නිකන් බ්‍රෝකර් ගාස්තුවක් එහෙම නැත්නම් කමිෂන් එකක් මෙතන වරහන්නට දීලාම දෙනවා කමිෂන් එකක්. බ්‍රෝකර් කෙනෙක් කරා තමයි වැඩේ සෙට් කරගත්තේ. මම බිල්ඩින් එකක් ඔෆිස් එකක් දාන්න හොයා හිටියා. මට බ්‍රෝකර් කෙනෙක් ඒක හොයලා දුන්නා. මම ඌට ගාණක් ගෙවන්න ඕන. එහෙනම් ඒ ගෙවපු ගාණක් මේකේ පිරිවැයට ආйти. හරි. එහෙනම් ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට් එකත් මේකට එකතු වෙන්න ඕනේ. හරි. initial direct cost and an estimate of restoration removal and dismantling cost. ඒ කියන්නේ මේ කල්බදු පදනමට වත්කමක් මිලදී ගත්තට පස්සේ restoration කියලා කියන්නේ දැන් හිතන්නකෝ මේ ඔයා බිල්ඩින් එකක් ගත්තේ. බිල්ඩින් එක අරගෙන ඒ බිල්ඩින් එක ඔයා පාර්ටිෂන් කරනවා මේ හાર્ඩ් බෝඩ් ගාලා අපේ ඔය බෝඩින් එහෙම තියෙන්නේ මේ හැමනේ පාර්ටිෂන් කරලාම තියෙන්නේ. හරි. පාර්ටිෂන් කරලා දොරවල් ගහලා මොන හරි කරලා පොඩ්ඩක් අර ඒක තියෙන තත්ත්වය පොඩ්ඩක් වැඩි දියුණු කරනවා හරි අඩු කරනවා හරි මොකක් හරි කරනවා. හරි. දැන් ඔයා බිල්ඩින් එක කරන ඒකේ ගෑරේජ් එකක් එහෙම දාගත්තොත් එහෙම ගන්න දෙයක් නැහැ නේ. ඔයිල් නෑවිලා බෙට්ටි කළු වෙලා එහෙමනේ වෙන්නේ. හරි. මේ එහෙම මොකක් හරි වෙන්න පුළුවන් මේ කියන තත්ත්වය වෙනස් වෙනවනේ. ඒක ආපහු රීස්ටෝර් කරනවා. රීස්ටෝර් කරනවා කියලා කියන්නේ යථා තත්ත්වයට පත් කරනවා. අන්න යථා තත්ත්වයට පත් කරන යම් පිරිවැයක් යනවා නම් ඒ පිරිවැයත් එකතු වෙන්න ඕනේ. මෙන්න මේක කැල් කරද්දි. මොකද්ද right of use asset ROU එක කැල් කරද්දි මේකත් එකතු කරගන්න ඕනේ. වත්කම එක්ක ගලවා ඉවත් කිරීම එහෙම නැත්නම් වත්කම තිබූ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේ පිරිවැයත් එකතු වෙන්න ඕනේ. හරි. ඔය ටික එකතු වෙන්න ඕනේ. මේකෙන් අඩු වෙන්න ඕනේ එක දෙයක්. මොකද්ද? lease incentives. හරි. incentives ටික අඩු වෙන්න ඕනේ. ඔන්න ඔය ටික අඩු මේ ටික එකතු කරලා ඒ නාගෙන් මේක අඩු කරගත්තම ඔයාලට කැල් කරන්න පුළුවන් මොකද්ද? value of right of use asset. මෙන්න මේක. ඕක තමයි මේ වාක්‍ය දෙකේ තියෙන්නේ. මම සරලව ඔය හදලා කිව්වේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන නම් ගහ ගන්නවා. හරි. මේ වාක්‍ය දෙකේ තියෙන ඉතින් ඔය දෙක තමයි. හරි. ඔය ටික right of use asset. එතකොට අපිට අර උසස් පෙළ A level කාලේ හම්බුනේ ඔන්න ඕක තමයි මේ කියන්නේ ඔහොම කැල් කරපු වැලියු එක තමයි අපිට දුන්නේ. හරි. අපි ඉතින් ඊට පස්සේ ඒක දාගෙන ගාන හැදුවා. හැදෙන්නේ කොහොමද කියලා දැනන් හිටියේ නැහැ. හරි. මේ
ඕක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි නැත්නම් වීඩියෝ එක නවත්තලා හරි බලලා ලියා ගන්න. හරි මේ ඊළඟට තියෙනවා accounting treatments in the books of lazy. මේවා නම් හිතලා ලිය හැකි. සහ අපි දන්න දේවල් හරිද? ඒ ලෙවල් කාලේ තිබ්බනේ. බලන්න ටියුට් එක. මම පල්ලෙහාට කරන්න. හරි දීප්ත සටහන් ටික තියෙන්නේ. පට්ට සරලයි. for initial payment පළවෙනි ඒ කියන්නේ down payment එක එහෙම නැත්නම් මූලික ගෙවීමක් කරනවා නම් මූලික ගෙවීම අනිවාර්යෙන් අපේ මේ right of use asset එක ඇතුළේ තියෙනවානේ. හරිද? මේ තියෙනවද? මේක ඇතුළේ තියෙනවානේ. for prepayment එක. ඒ කියන්නේ ඒ වත්කම කල්බත් භාවිතය ඇතිද වත්කමක් නම් වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙනවා කියන්නේ හර. ඒ කියන්නේ debit වෙනවා. right of use asset debit වෙනවා. මුදල් ගෙවනවා. හරි කඩපාඩම් ගන්න එපා මේ මුදල් ගෙවනවා. මුදල් ගෙවනවා කියන්නේ මුදල් කියන වත්කමක් ඇසෙට් එකක්. ඇසෙට් එකක් අඩු වෙනවා. ඒ කියන්නේ ක්‍රෙඩිට් වෙනවා. හරි. හරි සරලයි. ඊළඟ කියන තරම් සරල නැතුව ඇති. හරි. for initial value of the lease liability. lease liability කියන්නේ කල්බදු වගකීම කොච්චරනේ lease liability එක. ඒක යනවා කොහාට? value of right of use asset එක. ඒ කියන්නේ වත්කමක් ආවා. sorry මේ වත්කමක්. හරිද? හරි. වත්කමට යනවා. එතකොට වත්කමක් වැඩි වෙනවා. වත්කම වැඩි වීම හර. ඒ කියන්නේ මේ right of use asset එක ඩෙබිට් වෙනවා. liability එක. ඒ කියන්නේ මේවා තාම ගෙවලා නැහැ. අනාගතේ ගෙවන්න ඕනේ. වගකීමක් ඔබ්ලිගේෂන් එකක් වෙනවා. ඒ කියන්නේ වගකීමක් වැඩි වෙනවා. වගකීමක් වැඩි වෙනවා කියන්නේ පැර. ඒ කියන්නේ ක්‍රෙඩිට්. හරි? මම ටියුට් එක දාන්න නැතුව කෑ ගහලා තියෙනවා. හරි ඊළඟට මේ for initial direct cost මූලික ගෙවීම. sorry මූලික ගෙවීම නෙවෙයි. ඒ වෙන යන වියදම්. හරිද? එතකොට මේ වියදනුත් මේක ඇතුලේ මේ ඇසෙට් එකේ කෑල්ලක් නෙවෙයි initial direct cost කියන්නේ. මේ initial direct cost කියන ඇසෙට් එකේ කෑල්ලක් කියන්නේ. girlfriend නෙවෙයි මම කියන්නේ මේක ඇතුලේ කොටසක්. හරිද? එතකොට මේ වත්කම ගිණුම් ගත කරන්න ඕනේ. වත්කමේ මේ කොටස ගිණුම් ගත කරනවා. ඒ කියන්නේ right of use asset වත්කමක් වැඩි වෙනවා. වත්කම වැඩි වීම හර. ඒ කියන්නේ right of use asset debit වෙනවා. direct cost එක ඔයා pay කරන්න ඕනේ. මේ commission එකක් broker ඇවිල්ලා ඉල්ලුවොත් මචං මට 105ක් උඹ අර එදා set කරපු එකෙන් දීපන්කෝ කියලා කිව්වොත් එහෙම සල්ලි අරන් සාවකුන් ඇදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ cash account එක අඩු වෙනවා. cash කියන්නේ මොකක්ද? asset එකක්. මුදල් කියන්නේ වත්කමක්. වත්කම් අඩු වෙනවා කියන්නේ bear credit වෙනවා. හරි. ඊළඟ for lease interest. interest එකක් ගෙවන පොලියක්. පොලිය කියන්නේ මොකක්ද අපේ? මූල්‍ය වියදමක්නේ. අපි හැමෝම දන්න දෙයක්. එතකොට lease interest account. lease interest මේක expense account එකක්. හරි. වියදමක් වැඩි වෙනවා කියන්නේ අර debit. lease expense account එක. sorry lease interest expense account එක debit වෙනවා. මෙතන expense account කියලා නැති වුණාට කමක් නැහැ. මම මේ ඔයාලට තේරෙන්න ඕන හින්දා වියදම් ගිණුමක් කියලා කිව්වේ. ඊට පස්සේ පොලිය අපි සල්ලි සාක්කුවෙන් ඇදලා ලාච්චුවෙන් ඇදලා බැංකු පොතෙන් දෙන්න ඕනේ. ඒ කියන්නේ cash කියන්නේ asset එකක් අඩු වෙනවා. සල්ලි එළියට යනවා. අඩු වෙනවා කියන්නේ බැර. ඒ කියන්නේ credit වෙනවා. හරි. for payments of lease installment. ඔන්න lease installment එක කොහෙද අපි ගිහින් දාන්නේ? මම ආයේ මෙතන T ගිනුම් ඇඳ මේ පොඩි එකෙක් වගේ දඟලන්න ඕනේ නැහැ මං හිතන්නේ. lease installments කියන්නේ අපේ තියෙනවා lease liability account එකක් තියෙනවනේ. මේ lease liability account එක වෙනුවෙන් ඕන්නම් ගහන්නම්කෝ. නැත්තම් මේ බාගට කියන්න වෙනවනේ lease liability. මේක මොන ආකාරයේ account එකක්ද? මේක ඇවිල්ලා වගකීම් වර්ගයේ ගිණුමක්. හරි liability එකක්. එතකොට liability එක කේෂයේ තියෙන මේ පැත්තනේ. කුරු දෙකක් ගන්නන්නේ. තුනක් දැම්මොත් කේස්. හරි. මේ liability account එක. හරිද? එතකොට ඔයා මේ වෙනුවෙන් යම් මුදල් ගෙවීමක් කරනවා කියන්නේ මේක වගකීම අඩු වෙනවා. වගකීම අඩු වෙනවා කියන හර. මේක හර වෙනවා. lease liability account එක debit වෙනවා. කඩබඩම් ගන්න දෙයක් නැහැ. සල්ලි ගෙවනවා. installment එකක් ගෙවනවා කියන්නේ මොකද්ද? සල්ලි එළියට යනවා. සල්ලි කියන්නේ cash කියන්නේ asset එකක්. වත්කමක් අඩු වෙනවා කියන්නේ බැර වෙනවා. ඒ කියන්නේ ඒක cash account එක credit වෙනවා. මේක debit වෙලා cash account එක credit වෙනවා. බලන්න ටියුට් එකේ ඇති. පේන්නේ නැහැ. හරි. දිත්ත සටහන් ටික ඔය ටික. හරිද? ඒ ටික හිතලා දාන්න හැකි ඔයාලට. ඊළඟ පල්ලෙහෙන් තියෙනවා වැදගත්ම කොටසක්. A lease shall apply the depreciation requirement in LK 16 property plant and equipment in depreciating the right of use asset as follows. හරි. මම ලොකුවට මෙතන කියන්න දෙයක් නැහැ. මේක තියෙන අපි ඒ ලෙවල් ඉගෙන ගත්ත කොටසක්. මොකද්ද? කල්බදු කාලයේ අවසානයේ කල්බදු වත්කම අපිට ඇත්තටම අයිති වෙනවා නම් ඒ කියන්නේ අපි වත්කම මිලදී ගන්නවා නම් වත්කම අපිට අයිති වෙනවා නම් අපි මේ වත්කම ෂෙයා කරන්න ඕනේ මේ මුළු ඵලදායී ජීව කාලෙට.
හරි ඒක තමයි මේ කියන්නේ if the lease transfer if the lease transfers ownership of the underlying asset to the lessee by the end of the lease term or if the cost of the right of use asset reflect that the lessee will lessee will exercise a purchase option, the lessee shall depreciate the right of use asset from the commencement date to the end of the useful life of the underlying asset. අන්න ඔය ඔක මට highlight කරන්න කියන්න බෑ. ඔක highlight කරනවා නම් මුළු කේදම highlight කරන්න ඕනේ. මම පොඩ්ඩක් පැහැදිලිව කියන්නම්. මේක කියනවා මේ මෙහෙම. අපි අගින් ඉඳන් ගමුකෝ. The lessee shall depreciate the right of use asset. ලෙසී කියන්නේ කල්බදු ණය කල්බදු ගැනුම් කරු කියමුකෝ. හරිද? කල්බදු ඒ කියන්නේ භාවිතය ඇති වත්කම භාවිතා කරන එක්කෙනා. හරි? ලෙසී කල්බද්දට ගත්ත කෙනා. එයා මේ වත්කම ඩිප්‍රීෂিয়েට් කරනවා. ෂෙයා කරන්න ඕනේ from the commencement date. ඒක highlight කරගන්න commencement date කියලා කියන්නේ මතකද commencement date කියන්නේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත දවස. මම අර කලින් පැහැදිලි කරද්දි කිව්වා commencement date එකේ ඉඳන් තමයි ගාන බලන්න ඕනේ. ගිවිසුම ක්‍රියාත්මක වෙන දවසේ ඉඳන් commencement date එකේ ඉඳන් to the end of the useful life of the underlying asset. Underlying asset කියන්නේ ඒ අදාළ වත්කම to the end of the useful life. ඒ කියන්නේ මුළු ඵලදායී ජීව කාලයේ අවසාන දවස දක්වා. ඒ කියන්නේ මුළු ඵලදායී ජීව කාලය දක්වාම ෂෙයා කරන්න ඕනේ කවදද ඉඳන්ද commencement date එකේ ඉඳන්. මේ එහෙම කරන්න ඕනේ කොහොම වුණත්ද? මේ වත්කම මේ contract එකේ කියලා තියෙනවා නම් අවසානයේ ඒ කියන්නේ කල්බදු කාලයේ අවසානයේ අයිතිකාරයට මාරු වෙනවා නම් අයිතිකාරයට ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙනවා නම් මේ මුලින්ම දෙල දෙන්න if the lease transfers ownership of the underlying asset to the lessee by the end of the lease term. පැහැදිලිව ඒක තමයි කියලා තියෙන්නේ. එහෙම වෙනවා නම් හෝ එහෙම එහෙම කියන්නේ මේ purchase option එක exercise කරන්න. ඒ කියන්නේ මේ purchase option එක ඒ මිලදී ගැනීමේ විකල්පය ක්‍රියාත්මක කරන්න කල්බදු ගැනුම් කරු එහෙම හිතන් ඉන්නවා නම් හරි එහෙම හිතන් ඉන්නවා නම් මේ කල්බදු කාලේ අවසානයේ මම මේක මිලදී ගන්නවා කියලා එහෙම හිතාගෙන ඉන්නවා නම් මේ එහෙම නැත්නම් contract agreement එකේ තියෙනවා නම් මම මේක අනිවාර්යෙන් මිලදී ගන්නවා කියලා ඔය දෙකෙන් එකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් මුළු පල්දායි ජීව කාලයට වත්කම ෂෙයා කරන්න ඕනේ. ඉතින් ඕක පැහැදිලිව බලන්න ගණන් හදද්දී අපි බලමු මේ ගණන් වල තියෙයි මේක එක්ක contract එකේ තියෙනවා එහෙම නැත්නම් එයා ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා ගානේ පැහැදිලිව කියලා තියෙනවා. එතකොට ඒක අනිවාර්යෙන් එහෙම තියෙනවා නම් මුළු පල්දායි ජීව කාලයට ෂෙයා කරන්න ඕනේ. If the lease does not transfer ownership of the underlying asset to the lessee by the end of the lease term, or if the cost of the right of use asset does not reflect the lessee will exercise the purchase option. ඒ කියන්නේ එහෙම නැත්තම් ඒ කියන්නේ contract එකේ කියලා නැහැ මේ කාලයේ අවසානයේදී කල්බදු කාලයේ අවසානයේදී අයිතිකාරයට මාරු වෙනවා කියලා. කල්බදු කාලයේ අවසානයේදී මිලදී ගන්න සූදානමින් ඉන්න බවක් පේන්න නැහැ. අරය වියදම් කරන ආකාරය යනවා. කවුද ලෙසී වියදම් කරන ආකාරය යනවා. එහෙම පේන්නේ නැහැ. යාගේ cost එකෙන් ඒක පේන්නේ නැහැ. එහෙම එකක්. හරිද? වියදම් කරන කියන්නේ එයාගේ post එක ඇතුලේ එහෙම එකක් පේන්න නැහැ. හරි? එහෙම වුණොත් the lessee shall depreciate the right of use asset from the commencement date to the earlier of the end of the useful life of the right of use asset or the end of the lease term. එහෙම වුණොත් එහෙම එක්ක පළදා මුළු පළදා ජීව කාලයේ يعني කල්බදු කාලයේ අවසානයේ ළඟම තියෙන දවසට හරි එහෙම නැත්නම් කල්බදු කාලයේ අවසානයේ මේක මතක තියාගන්න end of the lease term කියලා මතක තියාගත්තා නම් ඇති මේ කල්බදු කාලයට ෂෙයා කරන්න හරිද ඔයාලට සරල උදාහරණයක් මම මේ කියලා පාඩම ඉවර කරන්නම් එතකොට LKS SLFRS 16 සම්පූර්ණ තියරි ඔක්කොම ටික වචනෙන් වචන හැම එකම කියලා තියෙන්නේ ගණන් ටිකත් හදමු එතකොට පාඩම ෂේප් හරිද මතක තියා උදාහරණයක් කියන්නම් මෙහෙම හිතන්න රුපියල් අපි හිත 50000 නෑ එච්චර පොඩියක් ගන්න බෑ රුපියල් ලක්ෂ 5ක් තියමු මිලියන් 5ක් හරි මේ මිලියන් 5ක ඇසෙට් එකක් තියෙනවා හරිද මිලියන් 5ක ඇසෙට් එක අපි ලීස් කරනවා අවුරුදු 5කට 5 years වල අපි හිතමු මේකේ යූස්ෆුල් ලයිෆ් ටයිම් එක මේ මම දන්නවා ලයිෆ් ටයිම් කියලා LF කියලා අපි හිතමු 8 years මේ හරිද මේ මිලියන් 5 වත්කම ඔයා කල්බදු කාලයේ අවසානයේ මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අවුරුදු 8ටම ෂෙයා කරන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ මුළු පල්දාය ජීව කාලෙටම ෂෙයා කරන්න ඕනේ. ඔයා ඒක මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් කල්බදු කාලෙට ෂෙයා කරන්න. ඔච්චරයි. හරි. ඕක තමයි අවසානට තියෙන්නේ. ඉතින් එතනින් එහා පැත්තට තියෙන්නේ එක්සැම්පල්ස් ටික. මේ තියරි ටික ඔන්න ඔක්කොම ටික කතා කරලා ඉවරයි. එහෙනම් SLFRS 16 තියරි ටික ඉවරයි. මම වීඩියෝ දෙක තුනක් විතර දැම්මේ මේ පොඩ්ඩක් ඉතින් කෝඩින් වල රෙකෝඩ් කරද්දි සරින් සරේ පොඩි ඩිස්ට්‍රැක්ෂන්ස් එනවා. ඒකයි පාර්ට් 3කට දැම්මේ. හිමින් සරේ බලලා
මැච් එකක් ගහගන්න. හරි.